සම්මා සම්බුදු සරණයි. මම විශේෂ ප්‍රකාශනය කරන්නේ අපේ උඩරණමරුපුර මහනිකායේ මහානායක අති ගෞරවනීය නිකපොත චන්දිජෝති මහානායක හාමුදුරන් වහන්සේ ගිය මාසේ 4 වෙනිදා අප විහාරස්ථානයේ මගේ නායක උත්සවයට වැඩම කරලා උන්වහන්සේගේ මූලාසන දෙසුමේදී කරන ලද දේශනාවේ යම් කොටසක් මුල් කරගෙන සමාජ මාධ්‍ය හරහා නිර්දය ලෙස උන්වහන්සේව විවේචනය කරනවා. ඊළඟට විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාට අපහාස කළයි කියලා එක කෑල්ලක් අල්ලගෙන නිර්දය ලෙස විවේචනය කිරීම වෙනුවෙන් තමයි මම මේ ප්‍රකාශනය කරන්නේ. මොකද උන්වහන්සේ දේශනා කරපු ඒ දේශනාව සම්පූර්ණ වීඩියෝ එක මාලාග තිබෙනවා. ඉතින් ඕනම කෙනෙකුට ඒක බලන්න පුළුවන්, අහන්න පුළුවන් මොනවද කිව්වේ කියලා. අඩුම තරමින් ජනාධිපති කියන අකුරු 4න් කියවෙන වචනයවත් මුළු උත්සවයේ පුරාම කිසි කෙනෙක් යටතේ කිසි කෙනෙක්ගේ කටින් මුවෙන් පිටවෙච්ච නොවු වචනයක් ඒක. ඒ වගේම එතන අතිගරු ගරු කතානායකතුමා හිටියා. ඊළඟට මධ්‍යම පළාත් ගරු හඬුකාරතුමා හිටියා. ඊළඟට මහනුවර නගරාධිපතිතුමා හිටියා. ඉතින් රාජ්‍ය පැත්තෙන් ඊළඟට මහින්ද ජනාධිපති හිටපු ජනාධිපතිතුමා හිටියා. ඉතින් මේ ස්ටේජ් එක තුල එහෙම නැත්නම් මේ උත්සවය තුල අතිගරු අපේ නායක හඳුනන වහන්සේ මොනම හේතුවක් නිසා අපේ ජනාධිපතිතුමා විවේචනය කළෙම නැහැ. ඒ වගේම ඒ සඳහා කිසිම ආකාරයක හෝඩුවාවක්වත් උන්වහන්සේ ප්‍රකාශ කළේ නැහැ. උන්වහන්සේ අර නායකත්වය කියන්නේ කවුද? නායකත්වයට සුදුසු කවුද? ඒ හරහා වටපිටාවෙන් ඒ නායකත්වයට සුදුසෙක් හැටියට තමයි මාව තෝරගත්තේ කියලා තමයි උන්වහන්සේ ඒ උදාහරණත් එක්ක ගත්තේ. ඉතින් ඒ නිසා ඒ ඇරුණාම අතිගරු ජනාධිපතිතුමාට මොනම හේතුවක් නිසාවත් නින්දාවන ලෙස අපහාස වන ලෙස කටයුතු කළේ නැහැ. වචන භාවිතා කළේ නැහැ. යම් වචනයක් අල්ලගෙන එක වචනයක් අල්ලගෙන දිසානායක කියන වචනේ විතරක් අල්ලගෙන මේ නිර්දය ලෙස සමාජ මාධ්‍ය හරහා විවේචනය කිරීම ඊළඟට මහානායක හාමුදුරන්ට ගැරහීම විශේෂම නතර කරන්න ඕනේ. මේක බෞද්ධ රටක්. ඊළඟට අනිත් එක මේ එහෙම භික්ෂුන් වහන්සේ හාමුදුරන් වහන්සේලාට නිර්දය ලෙස විවේචනය කිරීම මේ අවස්ථාවේදී තරේ මම හෙලා දකිනවා. ඒ වගේම මේක ඉල්ලාස් කරගන්න හැටියට කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මම යටවත්තේ ධම්මානන්ද ඓතිහාසික බහිරවකන්ද ශ්‍රී මහා බෝධි මහා විහාරස්ථානයේ විහාරාධිපති. ඒ වගේම එදා පැවති උත්සවය මධ්‍ය මහා තදුනුබද්ධ පළාතේ උපප්‍රධාන සංඝනායක තනතුර සඳහා තමයි ඒ උත්සවය පැවතුනේ. ඒ උත්සවයට වැඩම කරලා තමයි අපේ නායක හඳුරන් වහන්සේ ওই ප්‍රකාශනය කළයි කියලා කියන්නේ.